පොල් සම්බෝලයට කරපිංචා ටිකක් දැම්මහම ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ 13ක්. මේකට කරපිංචා කුඩු භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම කොටලා එකතු කරගන්නත් පුළුවන්. අංක 1. මේ දෙක හදවතට හොඳ ඖෂධයක්. කරපිංචා වලින් ඔයාගේ රුධිර නාලවල ඉදිමීමත් අඩු කරලා ඔයාගේ රුධිරයේ මේදය මට්ටමත් පාලනය කරනවා. ඒ වගේම ඔයා අවශ්‍ය ප්‍රමාණයෙන් පොල් ආහාරයට ගනිද්දී ඒ වයින් රුධිර නාල අවහිර නොකර ඔයාගේ හදවතටත් ශක්තියක් ලබා දෙනවා. සරලවම කිව්වොත් මේ දෙක එකතු කරලා ගන්න එක හැන්දක්. හරියට ඔයාගේ හදවතට ලබා දෙන තෑග්ගක් වගේ. අංක 2. කොලෙස්ටරෝල් පාලනය. කරපිංචවල තියනවා ඇල්කලොයිඩ් කියලා හඳුන්වන ප්‍රබල ස්වාභාවික රසායනික ද්‍රව්‍යයක්. මේක රුධිරය පිරිසිදු කරන්න සහ අහිතකර කොලෙස්ටරෝල් එහෙමත් නැත්නම් LDL අඩු කරන්න ලොකු දායකත්වයක් දක්වනවා. ඊට අමතරව මේ පොල්වල තියෙන MCTs එහෙමත් නැත්නම් හිතකර මේද වලින් HDL කියලා හඳුන්වන හිතකර කොලෙස්ටරෝල් එක වැඩි කරනවා. මේ දෙකම එකතු කරලා ආහාරයට ගන්න එකෙන් ඔයාගේ රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම සමතුලිත කරගන්න පුළුවන්. මෙතන හරි වැදගත් දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේ පොල් සම්බෝල් සහ කරපිංචා සහ ඒවයින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන එක එක විදිහේ කතා තියෙනවා. මේවන් සමහර ඒවා තනිකරම බොරු. අනේ ඒ ගැන මම ඔයාලට තව ටිකකින් දැනුවත් කරනවා. ඊට අමතරව මේ කෑම එක හදද්දි මේක රස කරගන්න හැටි සහ සෞඛ්‍ය සම්පන්න කරගන්න හැටි මම ඔයාලට තව ටිකකින් කියලා දෙන්න. අංක 3. රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම. ඔයාගේ පවුලේ කවුරුම හරි ඉන්නවද? හැමදාම උදේට රුධිරයේ සීනි මට්ටම බලන කෙනෙක්. ඔයා දැනගෙන හිටියද මේ කරපිංචා එකතු කරපු පොල් සම්බෝලේ කියන්නේ මෙන්න මේ తත්වය පාලනය කරන්න හොඳ උදව්වක් වෙන ආහාරයක් කියලා. ඔව් කරපිංචා මාංශ පේශිවල වඩාත් හොඳින් සීනි අවශෝෂණය කරන්න වගේ කාබෝහයිඩ්‍රේට් ජීර්ණය මන්දගාමී කරන්න ලොකු දායකත්වයක් දක්වනවා. සරලවම කිව්වොත් ඒකෙන් අදහස් වෙන්නේ ආහාර ගත්තට පස්සේ රුධිරයේ සීනි මට්ටම ගොඩාක් ඉහළ යාම අඩු වෙනවා. ඒ වගේම පොල් කිරිවල තියෙන MCTs වලින් ඒකට ස්ථාවර ශක්තියක් එකතු කරනවා. තවත් දෙයක් තමයි මෙතනදී සාමාන්‍ය කාබෝහයිඩ්‍රේට් වලින් තරම් මේවයි සීනි මට්ටම වැඩි වෙන්නේ නැහැ. ඉතින් ඔයා මේ දෙකම එකතු කරලා ආහාරයට ගන්නවා කියන්නේ ඔයාගේ රුධිරයේ සීනි මට්ටම ස්ථාවරව තියාගන්න ලොකු උදව්වක් වෙනවා. ඔයා අහලා තියෙනවද? ඕනේ දෙයක් ඕනේවට වඩා ගන්න එක හොඳ දෙයක් නෙමෙයි කියලා. අන්න මෙතනදිත් ඔයා ඕනේවට වඩා කරපිංචා එකතු කරන එක ඔයා රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්න බෙහෙත් ගන්න කෙනෙක් නම් අනේක ඔයාට හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා කරපිංචා ගොඩක් එකතු කරගන්න නැතුව කරපිංචා පොඩි ප්‍රමාණයක් එකතු කරගන්න. දැන් ඔයාට ගැටලුවක් ඇති මේ අවශ්‍ය ප්‍රමාණය කොයි වගේ වෙන්න ඕනේද කියලා. අන්න ඒකට පිළිතුර ඔයාට තව ටිකකින් දැනගන්න පුළුවන්. කවමදා හරි කෑම කෑවට පස්සේ ඔයාගේ බඩ බරයි වගේ දැනෙලා තියෙනවා නම් එහෙනම් ඔයා මේක දැනගන්නම ඕනේ දෙයක්. මේ කරපිංචා එකතු කරපු පොල් සම්බෝලේ ඔයාගේ ආහාරයත් එක්ක එකතු කරගත්තොත් ඒකෙන් ඔයාගේ බඩවැල් හොඳින් පිරිසිදු කරගන්න පුළුවන්. ඒක මම මෙහෙම කියන්නේ. මේ කරපිංචා එකතු කරපු පොල් සම්බෝලේ ඔයාගේ කෑම රසවත් කරනවා විතරක් නෙවෙයි. ඒකෙන් ඔයාගේ බඩට සැහැල්ලුවක් සහ ක්‍රියාශීලී බවකුත් ලබා දෙනවා. ඔයාගෙන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. ඔයා වතුර ෆිල්ටර් එක ගැන දන්නවද? අක්මාව කියන්නේ අන්න හරියට නිකන් අපේ ශරීරයේ තියෙන වතුර ෆිල්ටර් එකක් වගේ. හැම දවසකම ඒකෙන් විෂ ද්‍රව්‍ය, මේදය සහ රසායනික ද්‍රව්‍ය වගේ දේවල් ෆිල්ටර් කරනවා. හැබැයි මේ වතුර ෆිල්ටර් එකටත් හානි වෙන්න පුළුවන්. කරපිංචා ඕනේ වෙන්නේ අන්න එතනට. අක්මා සෛල හානි වලින් ආරක්ෂා කරන්න අපිට කරපිංචා ඕනේ වෙනවා. මෙතනදී ගොඩක් අය විශ්වාස කරන බොරුවක් මං එලි කරන්න. ගොඩක් අය හිතන් ඉන්නවා අපිට මේ කරපිංචා වලින් අවශ්‍ය ගුණය හරියට ලබා ගන්න නම් අපිට කරපිංචා ගොඩක් ආහාරයට ගන්න වෙනවා කියලා. ඒක ඇත්තටම බොරුවක්. ඔයාට දවසකට හොඳ කරපිංචා කොළ 5-10ක් දවසට ආහාරයට ගන්න පුළුවන් නම් දිගු කාලීනව ඒකෙන් පවා ඔයාට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ කරපිංචා සම්බෝලේ පිස ගන්න විදිහත් අපිට මේ ගුණවලට වැදගත් වෙනවා. අන්න ඒ ගැන මම ඔයාට තව ටිකකින් කියන්නම්. දැන් මම හුඟක් කාන්තාවෝ ආස කරන
පිරිමි අයත් කැමති සෞඛ්‍ය ප්‍රතිලාභයක් ගැන කියන්නයි යන්නේ. මෙතනදී මම මෙහෙම අහන්න. මට කියන්න ඔයා ස්වාභාවික ලස්සනට එහෙමත් නැත්නම් නැචරල් බියුටි එකට කැමතිද? එහෙමනම් ඔයාට මෙන්න මේ පොල් සම්බෝලයට කරපිංචා දාන එකෙන් අන්න ඒ ආසාවත් ඉෂ්ට කරගන්න පුළුවන්. ඒක වෙන්නේ මෙහෙමයි. කරපිංචා සහ පොල් වල බහුලවම විටමින් A, C සහ E අඩංගු වෙනවා. ඔයා මට කියන්න ඔයා හැම රැලි වැටෙනවට කැමතිද කියලා. තව ඔයාට කියන්න පුළුවන්ද මේ හිරු එළියෙන් ඔයාගේ හැමට කොයිතරම් හානියක් වෙනවද කියලා. ඔයා සමහර විට මේ වන විට ඒ දෙකටම ක්‍රීම් වගේ දේවල් පාවිච්චි කරනවත් ඇති. ඒත් මේ විටමින් A, C සහ E ඔයාගේ හැම හිරු එළියෙන් වෙන හානියෙන් ආරක්ෂා කරනවා වගේම ඔයාගේ හැම රැලි වැටෙන එකෙන් උත් ආරක්ෂා කරගන්න. මෙතනදී පොල් වලින් තවත් හරි අපූර්ව දෙයක් කරනවා. අනේ ඒ තමයි මේ විටමින් 3ම ඔයාගේ හැමේ ස්තරවල ගැඹුරටම ගෙනියන්න ලොකු උදව්වක් කරනවා. මේ දෙකම එකතු කරලා ආහාරයට ගැනීමෙන් ඔයාගේ හැම නිරෝගීව තියාගන්නත් දීප්තිමත් කරගන්නත් මු르දුව තියාගන්නත් පුළුවන් වෙනවා. හැම කිව්වහම අපිට මතක් වෙන්නේ පෙනුම. පෙනුම කිව්වහම අපිට නැතුවම බැරි දෙයක් තමයි මේ කෙස් කියලා කියන්නේ. කාන්තාවන්ගේ පංචකාල්‍යයන්ෙන් එකක් විදිහට සලකන මේ කෙස් වලට හිතා ගන්න බැරි තරම් වටින වාසි ගොඩක් මේ පුංචි පොල් සම්බෝලෙන් ලැබෙනවා. ඒ ගැන කතා කරන්න කලින් ඔයා මට කියන්න. ඔයා ෆ්‍රී රැඩිකල්ස්ලා ගැන අහලා තියෙනවද? මම ඔයාට සරලවම මෙහෙම කියන්න. මේ ෆ්‍රී රැඩිකල්ස්ලා නිසා ඔයා ඉක්මනින් වයසට යනවා වගේම අසනීප තත්වයන් වලටත් ගොදුරු වෙන්න පුළුවන්. මේ අය බැදපු ආහාරවල විතරක් නෙවෙයි. වර්තමානයේදී අපිට හුඟක් පුරුදු දෙයක් වන ආතතියෙන් පවා සිද්ධ වෙන්න පුළුවන්. ඔව් මේ ආතතිය කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ඒකෙන් අපි හිතන්නේවත් නැති භයානක දේවල් සිද්ධ වෙනවා. අන්න ඒ ගැන අපි ඉදිරියේදී විස්තරාත්මකව පැහැදිලි කරලා වීඩියෝ ගේන්න. දැනට ඔයා මේ ෆ්‍රී රැඩිකල්ස් ළඟින් පරිස්සම් වෙන්න මේ පොල් සම්බෝලේ කොහොමද වැදගත් වෙන්නේ කියලා මම කියන්න. ඇත්තටම කරපිංචා සහ පොල් කියන්නේ ප්‍රතිඔක්සිකාරක වලින් පිරුණ දේවල්. ඉතින් මේ දෙක ඔයාගේ ශරීරයේ ඇතිවෙන මෙන්න මේ වගේ තත්ත්වයන් වලදී හරි අපූර්වට මෙන්න මේවත් එක්ක නැවත සටන් කරනවා. ඒ වගේම මේ සම්බෝලේ ඔයාගේ මූලය සහ ශරීරයේ අනිකුත් අවයව හානි වලින් ආරක්ෂා කරනවා. ඔයාට මම තව කිචන් ටිප් එකක් කියන්න. කරපිංචා පොල් සම්බෝලයට එකතු කරද්දී වේලුනෙත් නැති, ලපටිත් නැති කොළ එකතු කරගන්න. ඒකෙන් සම්බෝලයට හොඳ රසයක් එකතු වෙනවා. මේ වගේ වීඩියෝ ඔයා ඉස්සරහටත් බලන්න කැමති නම් එහෙනම් මේ channel එක subscribe කරන්න. හරි. දැන් අපි මේ රසම රස සම්බෝලෙන් කෙස් වලට මොනවද ලැබෙන්නේ කියලා බලමු. මේ කරපිංචාවල අපේ ශක්තිමත් කළු කෙස් සඳහා උදව් වෙන පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙනවා. මේකට පුළුවන් අපේ කොණ්ඩේ ඉක්මනට සුදු වෙන එක පවා ප්‍රමාද කරන්න. එතකොට පොල් වලින් මොකද වෙන්නේ? පොල් වලින් හිස් කබලට රුධිරය ගලා යාම වැඩි දියුණු කරන අතරේ තෙතමනය තියාගන්නත් උදව් වෙනවා. ඇත්තටම හරි අපූර්වයි නේද? දැන් ඔයා මේ දෙක වෙන වෙනම කරන දේවල් දැනගත්තනේ. ඒත් ඔයා දන්නවද? මේ දෙක එකතු වුණාම අපි හැමෝම ආස කරන දෙයක් සිදු කරනවා. කාන්තාවෝ වෙන අපි ඔළුවේ ගාන තෙල් එකක් ගත්තොත් අපි හැමෝම බලන දෙයක් තමයි මේකෙන් මේ වෙන දේ හිස කෙස්වල මුල ඉඳන් අගටම වෙනවද කියන එක. දන්නවද මේ පොල් සම්බෝලුයි කරපිංචායි එකතු වුණාම අපේ හිස කෙස් මුල ඉඳලා අග වෙනකම්ම පෝෂණය වෙනවා. ඉතින් එළියෙන් තෙල් ගාන අතරදී ඇතුලෙන්ුත් මෙහෙම සත්කාරයක් දැන් ඔයාට කරන්න පුළුවන්. ඔයාට මේ වීඩියෝ එකෙන් වටිනාකමක් ලැබුණා නම් එහෙනම් valuable කියලා කමෙන්ට් එකක් දාන්න. ඒකට අන්න ඒකෙන් අපිට තහවුරු වෙනවා ඔයාට මේ වීඩියෝ එක වටිනවා කියලා. පොඩි දෙයක් කරත් එක පාරටම එන සංදි වේදනාව සමහර විට දරා ගන්න අමාරු වෙනවා. ඒ සංදි වේදනාවටත් හොඳම පිළිතුර තමයි මේ පොල් සම්බෝලයට කරපිංචා පොඩ්ඩක් එකතු කරගන්න එක. ඔයාට ඇතිවෙන ලෙඩත් එක්ක ඔයාගේ ඇතුළතින්ම සටන් කරන ඒ සොල්දාදුව තමයි ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය. මේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියට ලොකු දායකත්වයක් දක්වන්න මේ ආහාරයට පුළුවන්. මෙතන පොල් වල ඇති ලෝරික් අම්ලය විෂ බීජ විනාශ කරන අතරේ කරපිංචා ඔයාගේ ප්‍රතිශක්ති කරන සෛල සක්‍රිය කරනවා. ඉතින් සමහර අය හිතනවා මේ කරපිංචා තියෙන්නේ කෑමක් සුවඳ කරන්න කියලා. අන්න ඔයත් ඒ විදියට හිතපු කෙනෙක් නම් දැන් ඔයා දන්නවා මේ කරපිංචා වල තියෙන බලය. මේ සේරම කරන අතරදී ඔයාගේ ශරීරයේ බර අඩු කරන්නත් මේ ආහාරයට පුළුවන්. ඔයා දැනගෙන හිටියද මේ කරපිංචා කොටන්න හෝ පොඩි කරන්න හෝ කලින්
ඒක ටිකක් වැදගන්න එකෙන් මේ දේ දිය වෙන පෝෂක කොටස් සක්‍රිය කරනවා වගේම සම්බෝලයේ රසත් සුවඳත් වැඩි කරනවා කියන. පිළිකා කිව්ව ගම ටිකක් බය හිතෙනවා. නමුත් මේ විකෘති සෛල පිළිකාවක් බවට පත් වෙන්න කලින් අන්න ඒව විනාශ කරන සංයෝග මෙන්න මේ කරපිංචවල තියෙනවා. ඒ වගේම මේ හානිකර සෛල මන්දගාමී කරන්න පොල්වල තියෙන ලෝරික් අම්ලය උදව් වෙනවා. මේ සම්බෝලය හදද්දී බඩේ දැවිල්ල එන අය මෙන්න මේ සම්බෝලය කනවා නම් අන්න ඒ අයට මිරිස් ටිකක් අඩු කරලා දෙන්න. එහෙමත් නැත්නම් බඩේ දැවිල්ල තවත් වැඩි වෙනවා. අපේ ඇස් මුළු දවස පුරාම විවිධ දේවල් නිසා වෙහෙසටපත් වෙනවා. කරපිංචා කියන්නේ විටමින් A සහ බීටා කැරොටින් බහුල ආහාරයක්. ඒ නිසා මේ කරපිංචා අපේ ඇසේ අක්ෂිසෛල වලට සිදුවන හානි වලින් ආරක්ෂා කරලා දෙනවා. ඒ වගේම ශරීරයට මේ පෝෂ්‍ය පදාර්ථ හොඳින් අවශෝෂණය කරන්න පොල් උදව් වෙනවා. තවත් වැදගත් දෙයක් තමයි අපි දන්නවා මේ ගම්මිරිස් කියන්නේ හොඳ කුණු බඩුවක් කියලා. ඒත් ඔයා දැනන් හිටියද මේ ගම්මිරිස් පොල් කිරි වලට දාලා ආහාරයට ගත්තොත් ඔයාට කොයි තරම් සෞඛ්‍ය වාසි ලබා ගන්න පුළුවන්ද කියලා. මේ ස්ක්‍රීන් එකෙන් පේන වීඩියෝ එකෙන් ඔයාට ඒ දේ දැනගන්න පුළුවන්.